ජීවිතේට එන අභියෝග කලින් කියලා එන්නේ නැහැ. සමහර දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ ජීවිතේ පළවෙනි වතාවට. හරියටම කිව්වොත් හුස්ම ගන්නත් අමතක වෙන තරමටම ඒ දේවල් ගැටලුකාරී අභියෝගම තමයි. හැබැයි හුස්ම ගන්න එක අමතක කරලා හරි අපිට ජීවිතේ ඉදිරියට අරන් යන්න නම් ඒ රළු අභියෝගවලට මුහුණ දෙන්නම වෙනවා. කොහොමද අපි ඒ දේවල් දරාගෙන අපේ ඉලක්කවලට නොසැලී ගමන් කරන්නේ? උත්සාහය, දරා ගැනීම, ධනාත්මක මානසිකත්වය, ඉවසීම, කැපකිරීම සහ අප්‍රතිහත ධෛර්යය ඔයා තුළ මේ සියලු ගුණාංග අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ඒවා එළියට ගන්න ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඔබ කළ යුතු පළමු කාර්ය ඒ සියල්ල ඔබ තුළ සැඟවී තිබෙන බව විශ්වාස කිරීමයි. ඒ ඔස්සේ ඔබගේ මානසික මට්ටම ඉහළට ගෙන ඒම තුලින් ඔබ කිසි දිනක නොසිතූ අයුරින් ඔබගේ දරා ගැනීමේ ශක්තිය වර්ධනය කරගත හැකි බවට මම ඔයාට පොරොන්දු වෙනවා. ජීවිතේ හරියට ගල් පරවල හැපීගෙන ගලාගෙන යන දිය ඇල්ලක් වගේ කියලා අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. ඒක අපේ පොත්වල පිටුවක් ඇතුලේ ලියන ලස්සන වචන පේලියක් විතරයි කියලා අපිට එදා හිතුනේ. අපි ප්‍රශ්න කියන්නේ මොනවද කියලාවත් ඒ කාලේ නොදැන හිටපු නිසායි. ඒත් ඒ හැපෙන ගල්පර කොයි තරම් ලොකුද කියලා දැන් ටික ටික අපිට දැනෙන්න පටන් අරන්. ඉස්සර කියවපු සුරංගනා කතා ඇත්ත ලෝකේ නෑ කියලා අපි දැන් දන්නවා. අපි එදා මවපු ලස්සන ලෝකේ අද සැබෑවක් නොවි තියෙන බව අපේ හිත්වලට දැනෙනකොට ඒක දරා ගන්න අමාරුයි. මවපු හීන ලෝකේ දවසින් දවස ඈතට යද්දි ඒ වෙනුවෙන් සටන් කරන එකම ලොකු අභියෝගයක්. ඒ හීන ලෝකේ සැබෑ කරගන්න අපි ගහන ගේම ඇතුලේ අපිට මුහුණ දෙන්න සිදු වෙන අවස්ථා ඇත්තටම අපි මීට කලින් ෆේස් කරලා නැති අලුත්ම අවස්ථා. ඒවා තමයි ඇත්තටම මම මේ කියන අභියෝග. ජීවත් වෙලා ඉන්න ටික කාලේ සාර්ථක කරගන්න අපි කොච්චර කාලයක් නම් පොර බදිනවද? අභියෝගවලට කොච්චර මුහුණ දෙනවද? ඇයි සමහරු ලැබෙන අභියෝගවලින් පැනලා යන්න ජීවිතෙන් පවා වන්දි ගෙවන තැනට වැඩ කරන්නේ? ඒ තරමටම සමහර මිනිසුන්ගේ මානසිකත්වය ගොඩක් දුර්වලයි. මට ඕනේ මේක බලන එක්කෙනෙක්ගේ හරි මනස ඒ දුර්වල තැන ඉඳන් පියවරක් හරි ශක්තිමත් කරගන්න උදව්වක් වෙන්න. ඔයා මුහුණ දෙන්න ගැටලුවේ විශාලත්වය තීරණය වෙන්නේ ඔබ ඒ අවස්ථාවට මුහුණ දෙන්න මොහොතේ දක්වන ප්‍රතිචාරය මත. කිසිම සිදුවීමක් අපි හිතන තරම් ලොකු නෑ. අපිට පුළුවන් අපි මුහුණ දෙන සිදුවීම දරාගන්න. විශ්වය විසින් අපිට ලබා දෙන ගැටලුව හැම වෙලාවකම අපේ මානසික ශක්තියේ ප්‍රමාණයට ගැලපෙන එක. ඉතින් අපි ඒ ප්‍රශ්නවලින් පැනලා යන්න ඕනේ නෑ. ඔයා හිතනවනම් ඔයාට ලැබෙන අභියෝගය දරා ගන්න පුළුවන් කෙනෙක් තවත් නෑ කියලා. ඔව් ඇත්ත. ඒක දෙවියන් විසින් ඔබට බාර දෙන්නේ ඒ අභියෝගය දරා ගන්න පුළුවන් වගේම විසඳ ගන්න පුළුවන් එකම එක්කෙනා ඔයා විතරක්ම නිසායි. ජීවිතේ එහෙම තමයි. අභියෝගවලට මුහුණ දෙන්න බය නම් අභියෝගවලින් පලා යන්න උත්සාහ කරනවා නම් ඉන් එහාට ඔයාට ලැබෙන්නේ තවත් අභියෝග විතරමයි. මේ ජීවිතේට මුහුණ දෙනවා කියන්නෙම අභියෝගයක්. ඉතින් ඇයි ප්‍රශ්න එද්දි හැංගෙන්න උත්සාහ කරන්නේ? ඇයි ප්‍රශ්න මකා දාන්න උත්සාහ කරන්නේ? ඒ විදියට ප්‍රශ්න මකා දාන්න පුළුවන් නම් පෘථුවිය තුල ස්වභාව ධර්මයක් නිර්මාණය වෙන්න ඕනේ නැහැ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මතක තියාගන්න අපේ ජීවිතවලට ප්‍රශ්න එන එක වළක්වන්න බෑ. ස්වභාව ධර්මයේ විසින් අපිට අභියෝග ඇති කරනවා. සමහර දේවල් තාක්ෂණයත් එක්ක විසඳ ගන්න පුළුවන් වුණාට ගොඩක් අභියෝගවලට විසඳුම් තියෙන්නේ ඔයා ළඟමයි. ඉතින් එන්න අද ඉඳන් ඔයාගේ ඔය ලස්සන හිනාවත් එක්ක හැම අභියෝගයකටම ෆේස් කරන්න. තේරුම් ගන්න මේ මිහිමත ප්‍රශ්න නැති මිනිස්සු එක්කෙනෙක්වත් නැහැ. ඒකයි ඇත්ත. අද ඉඳන් වෙනස් වෙන්න. හිනා වෙලා දිනන්න. හොඳ විතරක් කරන්න. ස්වභාව ධර්මය ඔයා දිහා බලාගෙනයි ඉන්නේ.